අපිට ජය දෙන ස්වාමින් වහන්සේට ස්තුති වේවා. මගේ සහෝදර සහෝදරිය දෙවෙනි කොරින්ති දෙවෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ නව අනුවාදනයේ මෙහෙම කියනවා. එහෙත් හැම විට ක්‍රිස්තුස් වහන්සේ තුල ජය පෙරහැරි අපගෙන යන්නා වූත් උන්වහන්සේ දැනගැනීමේ සුවඳ අප මගින් හැමතැනම පතුරවන්නා වූත් දෙවියන් වහන්සේට ස්තුති වේවා. මගේ සහෝදර සහෝදරිය, ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන අපේ ජීවිතවලින් දෙවියන් වහන්සේට මහිමය දෙන්නේ කොහොමද? මේ කොටසේ පාවුලතුමා මතක් කරනවා. අපි උන්වහන්සේගේ සුවඳ පතුරවන්නා වූ අය. ක්‍රිස්තුස් වහන්සේගේ ජය පෙරහැරට ඒ කොටසේ කියනවා අපිව දැනටමත් අපි මේ ජය පෙරහැරේ ගෙනියනවා. රෝම සොල්දාදුවෝ, රෝම ජෙනරාල්වරු ඒගොල්ලන් යුද්ධ අවසන් කරලා ඒ ජය පෙරහැරේ ඒගොල්ලන්ගේ ජයග්‍රහණය කොහොමද ඒගොල්ලන් සැමරුවේ? ඒ වගේ අපි ක්‍රිස්තුස් වහන්සේත් එක්ක උන්වහන්සේගේ ජය පෙරහැරේ අපි කොටස්කාරයෝ, නැත්නම් අපි ජයග්‍රහණය ලැබලා උන්වහන්සේත් එක්ක ජයග්‍රහණය කරලා අපි එන ගමනේ ඉන්නේ. ඒ වගේම ඒ කොටස කියන්නේ ඒකයි. ඒ සුවඳ, ක්‍රිස්තුස් වහන්සේගේ සුවඳ, ක්‍රිස්තුස් වහන්සේගේ සුවඳ අපේ ජීවිතයෙන් කොයි විදිහටද අනිත් අයට භුක්ති විඳින්න සලස්වන්නේ? කොයි වගේ සුවඳක්ද අනිත් අය අපේ ජීවිත තුලින් ලබන්නේ? ඒක යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවය, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය අපේ ජීවිතයෙන් පිළිඹු වෙනකොට, යේසුස් වහන්සේගේ කරුණාව, යේසුස් වහන්සේගේ ආදරය, යේසුස් වහන්සේගේ සමාදානය, යේසුස් වහන්සේගේ සමාව දීම අපේ ජීවිතවලින් ඒ සුවඳ අපි කොයි විදිහටද පතුරවන්නේ? මගේ සහෝදර සහෝදරිය, ඒ සුවඳ දවස ගානේ අනිත් අයට අපේ ජීවිතයෙන් භුක්ති විඳින්න අපි සලස්වමු. ක්‍රිස්තුස් වහන්සේ එක කළා. දැන් අපිව ජයට පමුණුවලා තියෙන උන්වහන්සේ, අපි ඒ ජය පෙරහැරේ උන්වහන්සේත් එක්ක ගමන් කරනවා. උන්වහන්සේ අපිට ජය දීලා ඉවරයි. හැබැයි දැන් ජයග්‍රහණය අපි භුක්ති විඳින්මින් යනවා. ඒ වගේම උන්වහන්සේගේ සුවඳ, උන්වහන්සේගේ චරිතය, ඒ චරිතයේ සුවඳ අනිත් ජීවිතවලට පියාණන් වහන්සේගේ මහිමේ උදෙසා අපි එක එක්කෙනාගේ ජීවිතෙන් අපි එකතු කරමු. ඉතින් එසේ කරන්න උන්වහන්සේ අදත් උන්වහන්සේගේ චරිතයට අපේ චරිතය හුවමාරු වෙන පිණිස ආත්මයන්න් වහන්සේ කරුණ කොටගෙන අපිට ආශිර්වාද කරන සේක්ව. අපිට ජේසු පීඨයි. සුබ දවසක්.